නගරේ ඇවිදින දිව්‍යාංගනා තුටිනා දැසින් පානසනේ සොබනා දහක් මායම්ගෙනේ නොමනා ඉවසුන්නේනේ අනේ නාරිලතා දේහනලා පැව සුන්දරී චාරුමුමින් ආලනුරා දේන වින්දරී ලැන්ටි මම බන්ටි බං උඹේ පරණ යාළුවා. ඒ යසනිත් එක්ක තාම ඉන්නවා. අපි මේ පරිසර හිතකාමී මදුරු මර්ධන ඒකකයෙන් බිත්තර තියනද බලන්න. තියනවා. බඩු ෂුවර්. ඇතුළත් වතුර රැඳෙන තැන් තියෙනවා. අපිට දැන් පොඩි එකෙකුත් ඉන්නවනේ. මොකද පුතේ? ඒ චමි චමින්න. හැදිච්ච දීපංකරයක් නෙමේ චූටි. ධර්මිෂ්ඨ යහපාලනයක් තියෙන ආශ්චර්යමත් රටක්ලු. බලපල්ල කොඹලක හපංකම්. ඔස් ගානක් ගිහිල්ලත් උඹලට බැරි වුණා. තාමර කැමරා කාරේ වල්ල. ඉතින් මම මොකද දුවත්? මොකක්ද යකෝ මේ හිල් රැද්ද? ගින්දරී තුන යලිත් ආදරෙන් ඒත් බලාගෙනයි. ආදරෙන් ඒත් බලාගෙනයි. ලැන්ටි මම බන්ටි බං උඹේ පරණ යාළුවා. ඒ යසනිත් එක්ක තාම ඉන්නවා. අපිට දැන් පොඩි එකෙකුත් ඉන්නවනේ. මොකද පුතේ? මොකද මේ ප්‍රශ්නේ? කවුද මේ? මේ නෑ මේ බන්ටි කියලා මගේ හොඳ පරණ යාළුවෙක්. එයාට කරදරයක් වෙලා එයාට මේ ටික දවසක් නවතින්න ඕනෙලු එයාගේ පුතත් එක්ක. මේ ඉතින් එච්චර ඉඩකුත් නෑනේ. ඉතින් මං කිව්වා පිස්සුද මිනිස්සු? තමන්ගේ හොඳ පරණ යාළුවෙක් කිව්ව නේද? ඉතින් යාළුවෙකුට උදව් නොකර කොහොමද? ඔව් ඒක තමයි. මේ බන්ටිගේ නෝනාව කවුද කට්ටියක් අරගෙන ගිහිල්ලාලුනේ. මට තවත් මොකක් දෙකක් මතක් වෙනවා ඔය නමත් එක්ක. බෝම්බේ. හරි. අර ජපානයට දැම්මේ. මං තමසර කී දවසක් කිව්වද කෙහෙල් මල් බඩ කඩතු ගෑස් ලිප හදලා දෙන්නයි කියලා.